ළමයා බලමු. අපි දැන් බලමු 2019 MCQ 40. 2019 MCQ 40. 2019 MCQ 40 සාකච්ඡා කරන්න. 2019 MCQ 40. ඒකේ තියෙන ෆ්ලෝ chart එකක්. මේ ෆ්ලෝ chart එක බලමු. මෙතන start එක තියෙනවා. start, right? start එක ආරම්භය. ඊට පස්සේ මොකද්ද කරන්නේ? I කියලා පෙට්ටියක් හදලා 8 වෙනි ඉලක්කම දීලා තියෙනවා. ඊට රිසාල්ට් කියලා පෙට්ටියක් හදලා ඒකට ආරම්භක අගයේ විදිහට එක දීලා තියෙනවා. ඊට පස්සේ ආදානයක් ගන්නවා මෙතනින්. ඊට පස්සේ තියෙන ආදානයක් ගන්න අවස්ථාවක්. ආදානයක් ගන්නවා input n. input n කියලා ආදානයක් ගන්නවා. ඒ කියන්නේ n සඳහා අගයක් මේ බෝඩ් එක විසින් ඉල්ලනවා. හරි. ඊට පස්සේ n කුඩායි හෝ සමානයි n කුඩායි හෝ සමානයි බිඳුව ද බලනවා. නැතනම් නෝනම් කරන්නේ රිසල්ට් සමානයි රිසල්ට් වැඩි කිරීම n කරනවා. ඊගාවට i වලගේ එකකින් අඩු කරන ප්‍රකාශනය තියෙනවා. i සමානයි i - 1. ඊට පස්සේ i කුඩායි හෝ සමානයි බිඳුව ද කියලා බලනවා. yes නම් කරන්නේ print කරනවා r වල අගය print කරලා n වෙනවා. print කරලා n වෙනවා. ඒක තමයි ගැලීම් සටහන. ඕකේ තව තියෙනවා. මෙන්න මෙතන කොන්දේසිය yes උනොත් එහෙම මොකද වෙන්නේ? i වලගේ එකකින් අඩු වෙනවා. ඔන්නෝම ප්‍රකාශනයක් තියෙනවා. ඒ වගේම මෙතන කොන්දේසිය නොනම් නැවත මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතන කොන්දේසිය පරීක්ෂා කරලා බලනවා. මේක තමයි ගැලීම් සටහන. මේක තමයි ගැලීම් සටහන. එතකොට මේ ගැලීම් සටහනේ අපෙන් අහන ප්‍රශ්නේ තමයි ගැලීම් සටහනේ ඉදිරිපත් කර ඇති ඇල්ගොරිදමයට අදාළව පහත කවර ප්‍රකාශයන් සත්‍ය වේද කියලා අහනවා. එයා ආදාන 8ක් ලබා ගනි. අන්නේ ප්‍රකාශය හරිද? මේක ආදාන 8ක් ලබා ගන්නවද? ඒ කියන්නේ මේ බෝඩ් එක විසින් ඉලක්කම් 8ක් ඉල්ලනවද? මේ බෝඩ් එක විසින් ඉලක්කම් 8ක් ඉල්ලනවද? කියන එක තමයි බලන්න ඕනේ. බෝඩ් එක විසින් ඉලක්කමක් ඉල්ලන තැන තමයි මේ input n කියන්නේ. බෝඩ් එක විසින් n කියලා පෙට්ටියක් හදාගෙන ඒ n පෙට්ටියට ඉලක්කමක් ඉල්ලනවා. ඒතර මම තමයි පරිශීලකයා මේ බෝඩ් එක ඉස්සරහා ඉන්න. ඒතර මට තමයි ඉලක්කම දෙන්න වෙන්නේ. ඒතර මේ input n කියන ප්‍රකාශනය 8 වතාවක් ක්‍රියාත්මක වෙනවද කියලා අහන එක තමයි ඔය කරන්නේ. එයා ආදාන 8ක් ලබා ගනි කියන එකෙන් අදහස් වෙන්නේ මේ input n කියන විධානය 8 වතාවක් ක්‍රියාත්මක වෙනවද කියන එක. හරිද? ඒතර ඔයාලට මේ ප්‍රශ්නේ අපිට පොඩි අඩුවක් වුණා. මෙන්න මේ කොන්දේසි අසත්‍ය වුණොත් කෙලිම ආයෙන්න ඕනේ මෙන්න මෙතනට right. ඔන්න ඔතනට. හරි. ඒතර අපෙන් අහන්නේ මේ input n කියන ප්‍රකාශනය 8 වතාවක් වෙනවද කියලා. input n කියන ප්‍රකාශනය 8 වතාවක් වුණොත් තමයි අපිට ඉලක්කම් 8ක් මේ බෝඩ් එකට යවන්න පුළුවන් වෙන්නේ. හරි. අපි බලමු. මෙතන i වල ආරම්භක අගය කීයද? මෙතන i ඉන්නවා.
i වල ආරම්භක අගය කීයද? මෙතන තියෙන i වල ආරම්භක අගය i වල ආරම්භක අගය 8. i වල ආරම්භක අගය 8 කරගෙන මෙන්න ඉලක්කමක් ඉල්ලනවා. input n කියන ප්‍රකාශනය ක්‍රියාත්මක වෙනවා. ඒක හරියට උඩ. ඊට පස්සේ i වල අගය එකකින් අඩු වෙනවා. මේ බලන්න. i වල අගය එකකින් අඩු වෙනවා. ඒ කියන්නේ i වල අගය 7 වෙනවා. i වල අගය 7 කරගෙන මෙතන කොන්දේසියක් පරීක්ෂා කරනවා 7 කුඩායි හෝ සමානයි බිඳුවද කියලා. ඒක අසත්‍යයිනේ. ඒක නෝනේ. ඒක අසත්‍යයිනේ. ඒක නෝනේ. නෝනම් මොකද කරන්නේ? ආයෙ ගිහිල්ලා ඉලක්කමක් ඉල්ලනවා දෙවෙනි වතාවට. ඒ කියන්නේ i වල අගය 7 දී ඉලක්කමක් ඉල්ලනවා. ආයෙ ඔහොම ඇවිල්ලා i වල අගය එකකින් අඩු වෙනවා. i වල අගය එකකින් අඩු වෙනවා. i වල අගය එකකින් අඩු වුණාම දැන් අලුත් මෙතන පරීක්ෂා කරන අලුත් කොන්දේසිය තමයි 8 කුඩායි හෝ සමානයි බිඳුවද කියන එක. 8 නෙමෙයි 6. 6 කුඩායි හෝ සමානයි බිඳුවද කියන එක. එතකොට ඒක නෝ. නෑ. නැත්තම් ආය යනවා මෙහෙම. ඊළඟ තුන්වෙනි වතාවටත් ඒ කියන්නේ i වල අගය 6 දී ඉලක්කමක් ඉල්ලනවා. ඊට පස්සේ i වල අගය 5 කරනවා 5 දී ඉලක්කමක් ඉල්ලනවා. 4 කරනවා 4 දී ඉලක්කමක් ඉල්ලනවා. i වල අගය 3 කරනවා 3 දී ඉලක්කමක් ඉල්ලනවා. 2 දී ඉලක්කමක් ඉල්ලනවා. i වල අගය 1 දී ඉලක්කමක් ඉල්ලනවා. හරිද? i වල අගය අපි හිතමු i සමානයි i ඍණ 1 කරාම i වල අගය 1 වුණා කියලා. ඒතර 1 කුඩයි හෝ සමානයි. 1 කුඩයි හෝ සමානයි බිඳුව කියන එක අසත්‍යයිනේ. අසත්‍යයිනේ. අසත්‍ය නම් ආයෙ මෙහෙම යනවා. ගිහිල්ලා 1 දිත් ඉලක්කමක් ඉල්ලලා i වල අගය බිඳුව කරනවා. මෙන්න මෙතන ඉම්පෝටන්ට් කේස් එක. i වල අගය බිඳුව කරොත් එහෙනම් මෙතන කොන්දේසිය මොකද්ද? දැන් පරීක්ෂා කරන කොන්දේසිය. මෙතන i වල අගය බිඳුව වුණොත් බිඳුව කුඩයි හෝ සමානයි බිඳුවද කියන එක. අන්න ඒක සත්‍ය වෙනවා. ඒක සත්‍ය වුණොත් මොකද වෙන්නේ? පල්ලෙහාට ඇවිල්ලා print කරනවා r වල අගය. print කරනවා r වල අගය, right? අපි r සම්බන්ධව මෙතන කතා කරේ නැහැ. r සම්බන්ධව මෙතන කතා කරේ නැහැ. එතකොට මෙතන ඉලක්කම් 8 දී ඉලක්කමක් 7 6 5 4 3 2 1 දී i වල අගයන් තියෙනකොට ඉලක්කම් ඉල්ලනවා. ඒතර ඔක්කොම ඉලක්කම් 8ක් ඉල්ලනවා. ඒතකොට ඕකේ පළවෙනි උත්තරේ හරි. ආදාන 8ක් ලබා ගනී කියන එක. හරිද? එය ආදානයේ ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි කියලා කතාවක් යනවා. උදේ මේක ඔයා අවබෝධ කරගන්න ඕනේ මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? මෙන්න මෙහෙම සීන් එකක්. ඔයා හිතන්න n කියලා පෙට්ටියක් තියෙනවා. n කියලා පෙට්ටියක් තියෙනවා. ඔය n කියන පෙට්ටියට ඉලක්කම් වැටෙනවා මෙහෙම. ටොක් 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 ගාලා ඉලක්කම් වැටෙනවා. n කියන පෙට්ටියට. n කියන පෙට්ටියට ඉලක්කම් වැටෙනවා. එතකොට මේ n කියන පෙට්ටියට පැහැදිලි වෙනව ඔයගලන්ට n කියලා පෙට්ටියක් තියෙනවා. ඒකට අපි ඒකට ඉලක්කම් වැටෙනවා මෙහෙම. ටොක් 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 ගාලා. right? උදාහරණයක් විදිහට මෙහෙම ගත්තත් මෙහෙම හිතුවත් කමන්නේ නැහැ. n කියලා පෙට්ටියක් මේ බෝඩ් එකෙන් හදලා තියෙනවා. n කියලා පෙට්ටියක් මේ බෝඩ් එක විසින් හදලා තියෙනවා. n කියලා පෙට්ටියක් මේ බෝඩ් එක විසින් හදලා තියෙනවා. ඒ බෝඩ් එකට මම ඉලක්කම් දානවා මෙහෙම. බෝඩ් එක විසින් හදපු n කියන පෙට්ටියට මම ඉලක්කම් දානවා. ඉලක්කම් 5ක් දානවා. 5ක් දැම්මාම මේ බෝඩ් එක විසින් කියන්න ඕනේ මේ n පෙට්ටියට වැටිච්ච ඉලක්කම් වල ගුණිතය. දැන් උදාහරණයක් විදිහට මම මේකට ඉලක්කම් 3ක් දැම්මා නම් 2 6 10 වගේ ඉලක්කම් 3ක් දැම්මොත් දෙවරක් 6 12යි 12 වරක් 10 120යි කියලා මෙයා මට කියන්න ඕන මෙයා ඔයා දාපු ඉලක්කම් වල ගුණිතය 120යි කියලා. හරිද? ඔන්න ඔය වැඩේ කරන්න මේ වැඩේ කරන්න අපි භාවිතා කරන ක්‍රමවේදය මොකක්ද? right? හරි. ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති. right. n කියලා පෙට්ටියක් තියෙනවා. මේ n කියන පෙට්ටියට අපිට ඉලක්කම් දාන්න පුළුවන්. ඒ n පෙට්ටියට වැටිච්ච ඉලක්කම් වල ගුණිතය හොයන්න කියලා කිව්වොත් ඔයා හදන්න මෙතන තව පෙට්ටියක් n පෙට්ටිය ළඟින් තව පෙට්ටියක් හදන්න. ඕනනම් ඒකට අපි r කියලා කියමු. හරිද? n පෙට්ටිය අගය
බිඳුව කරන්න R පෙට්ටිය ආරම්භකගේ එක කරන්න. ඔන්න වැඩේ කරලා තමයි අපි වැඩේ පටන් ගන්න. N පෙට්ටියගේත් බිඳුව කරලා R පෙට්ටියගේත් එක කරලා අපි කරන්නේ දැන් බෝඩ් එක තමයි මේ පෙට්ටි දෙක හදාගෙන ඉන්නේ. බෝඩ් එක තමයි මේ පෙට්ටි දෙක හදාගෙන ඉන්නේ. N පෙට්ටිය සහ R පෙට්ටිය හදාගෙන ඉන්නේ බෝඩ් එක. හරිද? හදාගෙන මේ බෝඩ් එකෙන් මට කියනවා input n කියලා. මේ පෙට්ටි දෙක හදන්නේ කොහොමද? මේ පෙට්ටි දෙක හදන්නේ n සමානයි 0 r සමානයි 1යි. කිව්ව ගමන් මෙන්න මේ පෙට්ටි දෙක හැදෙනවා. ඔය පෙට්ටි දෙක හැදෙනවා. හරිද? බෝඩ් එක n සමානයි 0 කියන විධානය ක්‍රියාත්මක කරාම මේ පෙට්ටිය හැදෙනවා. r සමාන 1 කියලා විධානය ක්‍රියාත්මක කරාම මේ පෙට්ටිය හැදෙනවා. හදලා බෝඩ් එක විසින් මට කියනවා input n කියලා. input n කිව්වහම මගේ අතේ තියෙන ඉලක්කමක් මම n පෙට්ටියට දානවා. උදාහරණයක් විදිහට මම n පෙට්ටියට දැම්මේ 5 කියන ඉලක්කම කියමු. ඒතර 5 කියන ඉලක්කම තමයි මම n පෙට්ටියට දැම්මේ. n පෙට්ටියට ඉලක්කමක් වැටිච්ච ගමන් මේ බෝඩ් එක කරන්නේ n සහ r ගුණ කරනවා. n වැඩි කිරීම r කරනවා. n වැඩි කිරීම r කියලා කියන්නේ 5 වරක් 1 5යි. n වැඩි කිරීම r වල අගය කීයද 5යි. අන්නේ 5 කියන ඉලක්කම මම දාන්නේ ආයෙත් r වලටමයි. ඉවරයි. මේක අපි ලියන්න පුළුවන්. මේක තව ලස්සන ලියන්න පුළුවන් මෙහෙම. n වැඩි කිරීම r කියනට ලේසි r වැඩි කිරීම n r පෙට්ටියයි n පෙට්ටියයි වැඩි කරලා ඒ එන උත්තරය r පෙට්ටියට දානවා. ඒ කියන්නේ r සමානයි r වැඩි කිරීම n. විතර මෙන්න මේ විධාන දෙක අටවතාවක් ක්‍රියාත්මක කරොත් මොකද වෙන්නේ? මේ විධාන දෙක අටවතාවක් ක්‍රියාත්මක කරොත් ඉලක්කම් 8ක් n පෙට්ටියට වැටෙනවා. ඒ වැටිච්ච ඉලක්කම් 8 ගුණිතය එනවා r පෙට්ටියට. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේ ගැලීම් සටහනේ මොකද වෙන්නේ කියලා. ගැලීම් සටහනේ වෙන්නේ ඉලක්කමක් ගන්නවා. බෝඩ් එක විසින් n පෙට්ටියට ඉලක්කමක් ඉල්ලනවා. ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ. බෝඩ් එක විසින් ඉලක්කමක් ඉල්ලන අවස්ථාව. එතකොට අපි බෝඩ් එකට ඉලක්කමක් දෙනවා. ඊට පස්සේ මෙතනින් කරන්නේ බෝඩ් එක විසින් අපි n පෙට්ටියට දීපු ඉලක්කම බිඳුව හෝ බිඳුවට අඩු ඉලක්කමක් නොවන්නේද කියලා බලනවා. නොවන්නේද කියලා බලනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ n වල අගය මොනාගයන් සඳහාද? ධන සංඛ්‍යා සඳහා. ඒ කියන්නේ බිඳුවට වැඩි ධන සංඛ්‍යා සඳහා තමයි මෙන්න මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේකෙන් මනාව පැහැදිලි වෙනවා මෙන්න මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ n වල අගය බිඳුවට වැඩි ධන සංඛ්‍යාවක් නම් පමණයි. ඒ නිසා මෙතන ගන්නේ බිඳුවට වැඩි ධන සංඛ්‍යාවල ගුණිතය කියන එක ඔයාට අවබෝධ වෙන්න ඕනි. ඔයාට අවබෝධ වෙන්න ඕනි. හරිද? එතන මෙතන ආදාන 8ක් ඉල්ලනවා. ඉලක්කම් 8ක් මේ බෝඩ් එකේ ඉල්ලනවා. මේ බෝඩ් එක විසින් ඒ ඉලක්කම් 8 තියෙන බිඳුවට වැඩි ධන සංඛ්‍යාවල, ඒ කියන්නේ ධන සංඛ්‍යාවල ගුණිතය අවසාන වශයෙන් ප්‍රදානය කරනවා. මොකද ඔයාලට පේනවාද print r කරන්නේ ඒක තමයි r වලගේ තමයි එළියට ප්‍රදානය වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ එය ආදාන 8ක් ලබා ගනී කියන ප්‍රකාශය හරි. එය ආදානයේහි ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි කියන එකත් හරි. ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි කියන එකත් හරි. ඊට පස්සේ C උත්තරේ තියෙනවා සියලුම ආදාන ශූන්‍ය වුවහොත් ප්‍රතිදානය ශූන්‍ය වේ කියලා. සියලුම ආදාන ශූන්‍ය වුණොත් මොකද වෙන්නේ? සියලුම ආදාන ශූන්‍ය වුණොත්. උදාහරණයක් විදිහට මේ ඉන්පුට් n කියනකොට n පෙට්ටියට දෙනවා බිඳුව. n පෙට්ටියට බිඳුව දෙනවා. n පෙට්ටියට බිඳුව දුන්නොත් මොකද වෙන්නේ? මෙතන කොන්දේසියට මොකද වෙන්නේ? මෙතන කොන්දේසිය මොකද්ද? n වලගේ බිඳුව නම් මෙතන කොන්දේසිය මොකද්ද? මෙතන කොන්දේසිය තමයි බිඳුව කුඩයි හෝ සමානයි බිඳුව කියන්නේ. බිඳුව කුඩයි හෝ සමානයි බිඳුව කියන ප්‍රකාශනය සත්‍ය වෙනවා. n වලගේ බිඳුව උනොත්. ඒ කියන්නේ මෙන්න මේ yes කියන පාරේ එන්නේ. no කියන පාරට යන්නේ නැහැ. හරිද? ප්‍රතිදානය
ශුන්‍ය වෙන්න නම් ප්‍රතිදානය ශුන්‍ය වෙන්න නම් ප්‍රතිදානය ශුන්‍ය වෙන්න නම් මෙන්න මේ ප්‍රකාශනය එන්නලගේ බිඳුව වෙනකොට එන්නලගේ බිඳුව වුණා කියලා එන්නලගේ බිඳුව වුණා කියලා මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ ක්‍රියාත්මක වුණොත් තමයි ආරෝලගේ වෙනස් වෙන්නේ. දැන් ආරෝලගේ තියෙන එකනේ. ආරෝල එක කියනාගේ වෙනස් වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වුණොත්. R සමානයි R වැඩි කිරීම n කියන ප්‍රකාශනය ක්‍රියාත්මක වුණොත් තමයි ආරෝලගේ වෙනස් වෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්නේ නැති R වලට දීලා තියෙන ආරම්භක අගය එක n වල අගය බිඳුව වුණොත් n වල අගය බිඳුව වුණොත් කවදාකවත් R වල අගය වෙනස් වෙන්නේ නැහැ. මොකද n වල අගය බිඳුව වුණොත් මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොහාටද යන්නේ? මේ ප්‍රකාශනය මග ඇරලා මෙන්න මේ පාර දිගේ i සමානයි i ඍණ 1 කියන ප්‍රකාශනය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා n වලට බිඳුව කියන අගය දැන් මෙතන ආදාන 8ක් ඉල්ලනවා මේ ඇල්ගොරිතම් එකෙන් ආදාන 8ක්. ඒ ආදාන 8ම බිඳුව වුණොත් ඔයාලට තේරෙන්නේ නැති r මෙන්න මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ r වල අගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ r වල අගය 1යි. හරිද? ඒ නිසා සියලුම ආදාන ශුන්‍ය වුවොත් ප්‍රතිදානය ශුන්‍ය වේ. සියලුම ආදාන ශුන්‍ය වුවොත් ප්‍රතිදානය ශුන්‍ය වේ කියන ප්‍රකාශනය වැරදි. සියලුම ආදාන ශුන්‍ය වුණොත් උදේ r වල අගය 1 කියන අගය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා print වෙන්නේ print r කරොත් එළියට print වෙන්නේ 1 කියන අගය. ඒ නිසා ඒ උත්තරේ වැරදි කියන එක ඔයාලට පෙන්න ඕනේ. හරිද? එතකොට අපි දැන් ඒ කරේ 2019 40 වෙනි MCQ එක. ඒකේ උත්තර තියෙනවා ABC කියලා උත්තර තුනක්. ඒකෙන් එයා ආදාන 8ක් ලබා ගනී කියන එක හරි. ඒ වගේම එයා ආදානයේ ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි කියන ප්‍රකාශනයත් හරි. එය සියලුම ආදාන ශුන්‍ය වූ ප්‍රතිදානය ශුන්‍ය වේ කියන ප්‍රකාශනය වැරදි. ඒ නිසා AB කියන උත්තර තමයි මේකට එන්නේ. නිසා මේකට එන්නේ MCQ එකට A සහ B කියන උත්තර තමයි හරි උත්තර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ 41 ප්‍රශ්නෙන් අහනවා 41 දැන් මේක අපි කරේ 40 41 ප්‍රශ්නෙන් අහනවා මෙන්න මෙහෙම ඉලක්කම් ටිකක්. මොනවද ඉලක්කම් ටික? මෙන්න මෙහෙම අපි මේ ඇල්ගොරිතම් එකෙන් මේ බෝඩ් එකට ආදාන 8ක් නැත්නම් ඉලක්කම් 8ක් ඉල්ලනවනේ. අන්නේ ඉලක්කම් 8 අපි දුන්නොත් 3, 2, ඍණ 4, 4, 1, ඍණ 9, 5, 6, ඍණ 1 කියලා ඔන්නම ආදාන ටික දුන්නොත් එහෙම. ඔහොම දුන්නොත් ප්‍රතිදානය මොකක් වෙනවද කියලා අහනවා. මේ ඇල්ගොරිතම් එක ඉල්ලන්නේ ඉලක්කම් 8යි. මෙතන ඉලක්කම් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. ඒ නිසා මේ 9 වෙනි ඉලක්කම අපිට මේ ඇල්ගොරිතම් එකට ආදානය කරන්න වෙන්නේ නැහැ. ඒක මගේ අතේ ඉතුරු වෙනවා. මේ සංඛ්‍යා කුලකේ පළවෙනි සංඛ්‍යා 8 ආදානය වෙනවා මේ බෝඩ් එකට. හැබැයි අන්තිමට තියෙන ඍණ 1 කියන අගේ මගේ අතේ තියෙනවා. මේකට ආදානය කරන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ ඇල්ගොරිතම් එකේ ඉල්ලන්නේ ඉලක්කම් 8ක් විතරයි. මේ ඇල්ගොරිතම් එකේ කාර්යය තමයි ඉලක්කම් 8ක් ඉල්ලගෙන මේ ඇල්ගොරිතම් එකෙන් කරන වැඩේ තමයි ඉලක්කම් 8ක් ඉල්ලගෙන ඒ ඉලක්කම් 8 තියෙන ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රදානය කිරීම. එහෙනම් මේ ඉලක්කම් 8 තියෙන ධන සංඛ්‍යාවල ගුණිතය මොකද්ද? 3 2 6යි. මේක ඍණ සංඛ්‍යාවක්. ඒ හින්දා ගුණිතය ලබා ගැනීමට එයා දායක වෙන්නේ නැහැ. 3 2 6යි. 6 වරක් 4 24යි. 24 වරක් 1 ආයේ 24යි. ඍණ 9 කියන එක අදාළ වෙන්නේ නැහැ. 24 වැඩි කිරීම මෙන්න මේ 5. 24 වැඩි කිරීම 5. 24 වැඩි කිරීම 5. මෙන්න මෙතන තියෙන 6ත් ඍණ 6ක් හරි. මෙන්න මේ 6ත් ඍණ 6ක් right. එහෙනම් එයා ගන්නත් නැහැ. 24 වැඩි කිරීම 5 කියලා කියන්නේ
120යි. එහෙනම් මේකේ ප්‍රධානය කරන උත්තරය කීයද? 120යි. ඒතර මේ වගේ ප්‍රශ්නකට උත්තරයක් දෙන්න ඔයාට මේ ඇල්ගොරිතම් එකෙන් වෙන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්නම් ඔයාට මේ 41 වන ප්‍රශ්න කරන්න බෑ. ඔය 41 වන ප්‍රශ්نين පරීක්ෂා කරන්නේ ඔයාට ඒ ඇල්ගොරිතම් එක තේරෙනවද කියලා. ඇල්ගොරිතම් එක තේරෙනවද කියලා. ඒතර මෙන්න මේ විදිහට අපි ICT advanced level 2025 මේ අවුරුද්දේ ලියන ළමයින්ට සියලුම වසර 10ක තියෙන සියලුම පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ඉතාම निराවුල්ව සිද්ධාන්ත සහිතව සාකච්ඡා කිරීමක් කරනවා. ඉතාම निराවුල්ව සිද්ධාන්ත සහිතව සාකච්ඡා කරනවා. ඉතාම පැහැදිලිව. ඒ නිසා අපි ඔයගලන්ට ආරාධනා කරනවා ඔබ මොන ICT පන්තියට ගියත් ඔයගලන්ට තාමත් පාස් පේපර්ස් ටික හරියටම කරගන්න බැරි වුණා නම් පාස් පේපර්ස් වල ප්‍රශ්න කරනකොට ගැටලු සහගත තත්ත්වයන් එනවා නම් ඒ ප්‍රශ්න කරන්න ප්‍රවේශයක් ලබා ගන්න බැරි නම් ඔයා අනිවාර්යයෙන්ම අපේ ICT 2025 ස්පීඩ් රිවිෂන් එකේ පාස් පේපර් ඩිස්කෂන් එකට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. එම වුණොත් ඔයාලට දවසින් දවස ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගෙන ගැටලු විසඳීමේ කුසලතාවය ප්‍රායෝගිකවම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ගැටලු විසඳීමේ කුසලතාවය තමයි අවසාන වශයෙන් විභාගයේ ඉහළම ප්‍රතිඵලයක් සඳහා දායක වෙන්නේ. ඒ නිසා මේ දක්වා ඔයා මොන මට්ටමේ හිටියත් ඔයගොල්ලෝ මොන මට්ටමේ හිටියත් අපේ ICT පන්තියට සහභාගී වුණොත් ඔයාට පුළුවන් වෙනවා දවසින් දවස ඔයාගේ විශ්වාසය දියුණු කරගෙන හරියට සබ්ජෙක්ට් එක ඉගෙනගෙන අවසාන වශයෙන් ඉහළ සාමාර්ථයක් සඳහා ළඟා වෙන්න.